ආයුබෝවන්. ගේම්ස් ප්ලේ කරන්න අපි හැමෝම කැමතිනේ. පොඩි කාලේ ඉඳන් අපි 2D 3D වගේ එක එක ආකාරයෙන් ගේම්ස් ප්ලේ කරලා තියෙනවා. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ The Red Hat Boy කියන මේ 2D ගේම් එක. මේ 2D ගේම් එක ඇත්තටම කිව්වොත් අපි ඩෙවලොප් කරපු Java Institute for Advanced Technology ආයතනය විසින් අපිට කියලා දුන්නා මේ ගේම් එකක් හදන විදිහක් ගැන. හරි, එහෙනම් අපි බලමු කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ කියලා. ඉස්සෙල්ලම මේ ගේම් එක ස්ටාර්ට් කරන්න අපි මේ එන්ටර් කී එක හරි මෙන්න මේ බටන් එක හරි ප්‍රෙස් කරන්න ඕනේ. ප්‍රෙස් කරාට පස්සේ තමයි ගේම් එක ස්ටාර්ට් වෙන්නේ. ඊට පස්සේ ස්ටාර්ට් වුණාට පස්සේ අපේ ස්කෝර් එක මෙන්න මෙතන වැටෙනවා. ඊට පස්සේ දැන් අපි මේ ගේම් එක යනකොට මේ මෙතනින් අපිට ඔබ්ස්ටකල්ස් එනවා. අපි ඒ ඔබ්ස්ටකල් මග හරින්න ඕනේ ස්පේස් කී එක ඔබලා. તો ස්පේස් කී එක ඔබනකොට මේ මෙතනින් ඉන්න අපේ ස්ප්‍රයිට් එක නැත්නම් අපේ මේ බෝයි උඩ පයින්නවා. එතකොට එහෙම තමයි ගේම් එක යන්නේ. අපි එහෙනම් ටෙස්ට් කරලා බලමු. ඔන්න ඔහම තමයි ගේම් එක යන්නේ. දැන් අපි ෆ්ලයිම් එකක් ටච් වුණොත් මෙහෙමයි. ඔන්. ගේම් එකක් ඕවා වෙන්නේ අපි මෙන්න මෙතන තියෙන ෆ්ලේම් එකක් ටච් කරොත්. ඉතින් අපි මේක ඔක්කොම ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මේ VS Code එකේ. ඉතින් අපි ආයෙත් බලමු මේ ගේම් එක ඕවර්නේ. හැබැයි ගේම් එක වින් කරන්න පුළුවන් අවස්ථාවකුත් තියෙනවා. අපිට දිනන්න පුළුවන් ස්කෝර් එක 2500 ටච් කරොත්. ඉතින් අපි ටෙස්ට් කරලා බලමු කොහොමද අපි මේ ගේම් එක දිනන්නේ කියලා. ඔව් ඉතින් ඔයාලට පේනවා 2500 කියන අපේ විනිං ස්කෝර් එක ටච් වුණාම අපිට පෙන්නන GUI එක. ඉතින් මෙතනදී අපිට පෙන්නන මෙන්න මෙතන අපි ගත්ත ස්කෝර් එක ඒ වගේම try once more කියන මෙන්න මේ බටන් එක. ඉතින් මේ ගේම් එක අපි ඩෙවලොප් කරේ VS Code එකෙන්. ඉතින් Java Institute for Advanced Technology කියන ආයතනයෙන් අපිට කියලා දුන්නා මේ ගේම් එකක් මුල ඉඳන් කොහොමද අපි මෙහෙම කෝඩ් කරලා මේ වගේ ඉතාමත් ලස්සන ගේම් එකකට කන්වර්ට් කරන්න කියලා. මේ ගේම් එක ඇත්ත වශයෙන්ම හදලා තියෙන්නේ HTML, CSS and Java කියන ලැන්ග්වේජ් තුන. ඉතින් ගොඩක් කට්ටිය දන්නවා ඇති HTML tag එක HTML තමයි අපේ වෙබ්සයිට් එක අපි හදන බේස් එක. ඊට පස්සේ style CSS එකෙන් තමයි අපි මේවට ඔය ටෙක්ස්ට් වල දාන header වල දාන ඒව කරන කෝඩ්ස් කරන්නේ. ඒකට JavaScript එකෙන් තමයි ඒක ඇතුලේ වෙන back end එක. ඒ කියන්නේ web එකේ මේ game එකේ වෙන back end එක හදන්නේ මේ JavaScript එක. කියන්නේ CSS වලින් වැඩිපුරම වෙන්නේ front end එක. අපි බලමු මොකද්ද මේ HTML එකෙන් වෙන්නේ කියලා. අපි මෙතන doc type HTML එකෙන් කියනවා HTML5 කියලා එකක්. ඊට පස්සේ අපි මෙතනින් head tag එක, body tags ඒව දාලා අපි usual විදියට හදලා තියෙනවා. ඉතින් මම මෙතන title එකට Red Hat Boy කියලා දාලා තියෙනවා. ඒක ඔයාලට මෙතන පේනවා. ඉතින් දැන් අපි මෙතනදී පාවිච්චි කරන මේ background එක, මේ boy ඔක්කොම අපි images විදිහට තමයි තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම images මම resources කියලා folder එකක් ඇතුලේ තමයි මේ files ටික තියෙන්නේ. ඒ නිසා මේ තියෙන අපේ codes තුන ඊට මේ තමයි resources folder එක. මේක ඇතුලේ තමයි ඔක්කොම ටික තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය කරන sprite, එතකොට අපේ backgrounds ඒ ඔක්කොම අපිට මෙන්න මේ විදිහට අපිට import කරගන්න පුළුවන්. මම මෙතනදී landing page එක, එතකොට end game screen page එක, එතකොට winning screen කියලා විශේෂයෙන් තුනකට මම මේ HTML එක බෙදලා තියෙනවා. ඊට පස්සේ මම මේකට දාන designs ඒව ඔක්කොම දාලා තියෙන්නේ style.css එකේ. මම මෙතනදී මේ කරලා තියෙන්නේ Google එකෙන් font එකක් import කරපු එක. ඊට පස්සේ දැන් මෙතනදී ඔයාලට පේනවා දැන් background එක ගත්තාම පස්සේ dot background එකේදී අපි මේ මෙතන තියෙන background image එක අපි import කරගන්නවා මේ resources folder එකේ. example මෙන්න මේ image එක තමයි අපි අරගෙන තියෙන මෙන්න මේ පින්තූරෙට. ඉතින් අපි මෙන්න මෙතන මෙහෙම ගන්න පින්තූරය අපි background size එකට cover කරලා width එකයි height එකයි 100% දාලා
අපේ ස්ක්‍රීන් සයිස් එකට හරියන ගානට අපි මේක හදාගෙන තියෙනවා. ඉතින් ඒ වගේ අපි දිගට මෙන්න මේවයි එහෙම කරලා තියෙනවා. ඉතින් මෙහෙම තමයි මගේ CSS ෆයිල් එක යන්නේ. ඉතින් for example මම .score කියන මේක ගත්තොත් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන score එක. ඉතින් මේක color එක blue violet, font weight එක bold, font size එක 75 pixels කියලා, margin left එක 250 pixels කියලා දාගන්න. මේ margin left කියන්නේ මෙතනින් ඉඳන් මෙතනට තියෙන දුර. ඉතින් අපි මෙතන මේ විදිහට style.css එකෙන් අපි කෝඩ් කරාට පස්සේ අපි බලමු JavaScript එකේ මොනවද තියෙන්නේ කියලා. script.js කියන මගේ මේ JavaScript folder එකෙන් මම ඉස්සෙල්ලම දාලා තියෙනවා අපේ මේ variables ටික. මම මෙතන ඔක්කොම උඩට කරලා ගත්තේ ටිකක් ලේසියට මොකද තනින් තියෙන හින්දා. ඉතින් මම මෙතනදී ඔක්කොම දාලා තියෙන මේ variables අපි පාවිච්චි කරන. ඒතකොට මේ flame locations කියන්නේ අපි අපේ display එකේ flames ඒ කියන්නේ මෙන්න මේ flames තියෙන locations ටික. උදාහරණයක් විදිහට මේ 500 1000 1400 කියන්නේ අපි ගේම් එක පටන් ගද්දිම තියෙන locations. මම පෙන්නන්නම්කෝ. ඔයාලා මෙතන දැක්කේ මම මෙතනදී assign කරව මේ වගේ flames ටික. ඉතින් මේ වගේ flames ඕන තරම් අපිට දාන්න පුළුවන්. ඉතින් අපි මේක declare කරලා තියෙන්නේ variable var flame location කියන එකේ. මෙතන run sound කියලා අපි මෙහෙම variables හදලා තියෙනවා. දැන් මෙතන audios මොකද ඔයාලා මේ game එක start කරනකොට ඔයාලා jump කරනකොට game එක end වෙනකොට අපිට audio files ඕන වෙනවනේ. ඉතින් මේ audio files අපි ගන්නෙ මේ resources කියලා folder එකේ මෙන්න මේ විදිහට. ඉතින් ඒවා මම අරගෙන තිනවා මෙහෙම. ඊට පස්සේ අපේ මේ game එක මෙහෙම යන්නේ. ඉස්සෙල්ලාම අපි මේ game එක පටන් ගත්තම අපි enter key එක ඔබන්න ඕනේ. enter key එක ඔබුවන් පස්සේ තමයි මේ game එක start වෙන්නේ. ඉතින් enter key එක ඔබන්න function controller.event එකේ event key එක enter නම් start game කියලා මේ function එක වැඩ කරන්න කියලා මම කියලා තියෙනවා. එතකොට event key එක space නම් මෙතනදී space මේ තියෙන්නේ. එතකොට මේ jump functions වැඩ කරන්න, jump sound functions වැඩ කරන්න, run work number කියන මේ variables ඒව වැඩ කරන්න මම set කරලා තියෙනවා. එතකොට flames generate වෙන ඒවා ඔක්කොම මෙතනදී වෙනවා. එතකොට මෙතන jump කියන function එකේදී space key එක එවුවම පස්සේ jump කියන function එක call කරනවා. එතකොට මෙතනදී වෙන්නේ අර margin top කියන එකේ ඉස්සෙල්ලම 30ක් අඩු වෙන එක. ඊට පස්සේ margin top එක 30ක් වැඩි වෙනවා. මොකද උඩට පැන්නට පස්සේ ආයි බිමටත් එන්න ඕනනේ. ඉස්සෙල්ලා අඩු වෙලා පස්සේ වැඩි වෙනවා. ඊට පස්සේ මේ තියෙන function dead එක. දැන් frame එකක් touch කරපු ගමන්ම මෙයා game එක over වෙන්න ඕනනේ. එතකොට recall වෙන්නේ මේ function dead කියන එක. ඊට පස්සේ අපි දැන් මෙහෙම මේ නෑනේ අපි win කරන්නත් ඕනේ. win කරාට පස්සේ ගොඩක් function recall කරන්න ඕනේ. ඉතින් මේ ඔක්කොම මේ run sound කියන එක pause කරලා one sound එක play කරලා ඊට පස්සේ මේ විදිහට මේ HTML එකේ තියෙන මෙන්න මේ තියෙන මේ score එක recall කරන්න එහෙම මෙන්න මේ HTML කියන කෝඩ්. ඉතින් ඒ වගේ තමයි මෙන්න මේක යන්නේ. ඉතින් මේ කෝඩ් එක අපිට ඇත්තටම Java Institute for Advanced Technology කියන ආයතනයෙන් ඉතාමත් හොඳට කියලා දුන්නා. ඉතින් මෙහෙම තමයි මගේ ගේම් එක.